මෙහෙමනේ මේ ලංකාවේ හිතාගෙන ඉන්න අපිට හැම මැච් එකම දියන්න පුළුවන් කියලා. එහෙම බෑනේ මල්ලි. අනික මගේ අතනුත් පොඩි වැරද්දක් වුණා මං කියන්න ඕනේ මේ මං අද දවසම හිතේ හිටියේ අලුත් පාටකුරුල් එපිසෝඩ් එකනේ. ඒකේනවනේ මං අද ඇත්තටම ටීම් එක ලීඩ් කරේ නෑ මාත් අද පැවිලියන් එකට වෙලා මේ පරණ පාටකුරුල් එපිසෝඩ් බල බල හිටියේ. මට මං කියන්නේද පාටකුරුල් එකේ මොකද්ද වෙන්නේ කියලා? කියන්නේද ගමන් නැද්ද? නෑ මල්ලි ඒක ඕනේ අපි මේ පොඩ හිතමුකෝ අද මැච් එක මොකද්ද උනේ කියලා නේද මේ. ඔයා හිතන විදිහට අද මොකද්ද මේ වෙච්ච ප්‍රශ්නේ මොකද්ද මුනේ ප්‍රශ්නේ? මෙහෙමනේ අද මං මේ මැච් එක බලන් දෙද්දි මේ මං දැක්ක පෝස්ට් එකක් කියලා තියෙනවා මේ ලංකාවේ ක්‍රිකට් ගහනුන් මහලොන්තෝ කියලා. ඒක දැකලා මට තරහ ගියා. හරි මටයි මගේ ටීම් එකටයි හොදටම තරහ ගියා. ඒක නිසා මං හිතුවා මේ අද මැච් එක මේ පරදිනවා කියලා. මොකද මට තරහ ගියා. මං කැමති නෑ ඔය නෙගටිව් විදිහට කරන දේවල් වලට. මට නරකයි. නෝටි නෑ. මෙහෙමයි ඉතින් ඒක එහෙම කරන එක පොඩ්ඩක් නරකයි කියලා හිතෙන්නේ නැද්ද? මං කියන්නේ එහෙම කරන එක පොඩ්ඩක් හොඳ නෑනේ. මෙහෙමනේ මල්ලි. අපි අම්මට 1 hour later. ඔයා හිතන විදිහට අද මේ මැච් එක පෙරදුනේ. අය මේ පොඩක් කැත විදිහටනේ අද පෙරදුනේ. ඔයා හිතන විදිහට හේතුව මොකද්ද පෙරදිච්ච? ඔබ තමයි හේතුව. මම දැක්ක ඔබ ලස්සනදනේ ඔබ. මම දැක්ක ඔබ දාලා තියෙනවා Facebook එකේ ලංකාවේ ක්‍රිකට් ගොන්තෝ කියලා. ගොන්තෝ නේ ලොන්තෝ කියලා. මම දැක්කේ නැහැ කියලා හිතන්නේ නැහැ. ඔබ තමයි හේතුව. නෙගටිව් මාකටින් මම ලිහිම කරන්න හොඳ නැහනේ. අනික තෝ ඔබ ඔතන ඉන්න එක. මම දැක්ක ඔබ පෙප්සි බෝතල් එකක් තියාගෙන මේ මැච් එක පටන් ගන්න කලින් කියනවා පෙප්සි බෝතලේ බීලා අඩේ නිව්සීලන්ත ටීම් එක මාර පට්ට නේද කියලා. එහෙම බෑනේ මල්ලි. නෙගටිව් මාකටින් නේ එහෙම කරන එක හොඳ නෑ නේද? අනික මේ උඹලා විශ්වාස කරයිද නැහැ මං බැට් කරද්දි නිව්සීලන්ත ටීම් එකේ ඉන්න උන් ඉන්නවනේ උන් නිව්සීලන්ත එකට චියර් කරායකෝ එහෙම බෑනේ නෙගටිව් මාකටින් නේ මල්ලි මොනවද මේවා කරන්න කියපන්කෝ ඔයාට තව මොන හරි දෙයක් කියන්න දෙනවද? ඔව් පාටකුරුල් එපිසෝඩ් එක